වෙල්කම් ගයිස් ඔන්න ඔයාලා වදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අලුත් වීඩියෝ එකට. ඉතින් ඔන්න අදත් සුපිරි වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. සුපිරිම ෆීචර් එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම මේ ෆීචර් එක ගැන පොඩ්ඩක් ඔයාලට එක්ස්ප්ලেইন කරලා ඉන්නම්. ඉතින් ඔයා දන්නවා ඔයාගේ ෆෝන් එකේ තියෙන්න පුළුවන් WhatsApp එකට නම්බර් දෙකක් ඇඩ් කරලා දෙන්න පුළුවන්. නැත්නම් බිස්නස් WhatsApp එකක් හෝ වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ පොඩි ෆෝන් එකක තියෙන SIM එකකට ඔයා WhatsApp account එකක් හදලා දෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි වුණොත් හරි හදිස්සියට SIM එක නැත්නම් හරි ෆෝන් එකේ ඔයා වෙරිෆයි කරද්දී නම්බරේ ගහලා ආය අලුතෙන් WhatsApp එකට log වෙද්දී අර OTP කෝඩ් එකක් ඉල්ලන්නේ අංක 6ක. ඉතින් අන්නේ කෝඩ් එක ගෙන්න ගන්න ඔයාලට SIM එක හොයලා ඉන්න වෙනවා. හරි කරදරයි මේ වැඩේ ඉතින්. එතකොට නැත්නම් වාගේ SIM එක කවදා හරි නැති වුණොත් හරි ඔයාලට හදිස්සියකට හරි මේ WhatsApp එක ආයේ හදාගන්න බැරි වෙනවා. SIM එක නැති නිසා. ඉතින් මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ කොහොමද SIM එක නැතුව ඔයාගේ WhatsApp නම්බරේ වෙරිෆයි කරගන්න කියලා. ඉතින් මේක WhatsApp එකෙන් අපිට දීලා තියෙන අලුත් ෆීචර් එකක්. ඉතින් මේ ෆීචර් එකේ වාසි ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ කියන්නේ සාමාන්‍ය දැන් අපි අලුතෙන් WhatsApp එක හදද්දී පැය ගාණක් ඉන්න ඕනේ OTP එකේ එන්න ඊට පස්සේ ඒක රන් වෙන්න වෙලාවක් ගන්නවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ෆෝන් එකට ටග් ගාලා නම්බර් එක ගාලා මේ කන්ටිනියු දීපු ගමන් ඔයාලට පුළුවන් ඔයාගේ මේල් එකට ලොග් වෙන්න, ඒ කියන්නේ ඔයාගේ WhatsApp එකට ලොග් වීමේ හැකියාව මේ ෆීචර් එක හරහා ඔයාලට ලැබෙනවා. ඉතින් වැඩි කතා කරගෙන ඉන්න අතෝ වීඩියෝ එකට යන්. ඔයාගේ ෆෝන් එකට අනිවාර්යෙන්ම මේ WhatsApp account එක වෙරිෆයි කරන්න බලාගෙන ඉන්න ෆෝන් එකට අනිවාර්යෙන් sign in කරලා තියෙන මේල් එකක් ඔයාගේ ෆෝන් එකේ තියෙන්න ඕනේ. ඒ වගේම වෙන අයට ඔයාගේ මේල් එක දීලා තියෙනවා නම් ඒකට මේ වැඩේ කරන්නත් එපා. මොකද ඒ අයට උනත් ඔයාගේ WhatsApp නම්බර් එක ගාලා ඒකට එතකොට login වෙන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඔයාගේ ෆෝන් එකේ විතරක් තියෙන private Google account එකක් ඒ වැඩේට ගන්න. හරිද? නැත්තම් මේ අර WhatsApp එකේ ප්‍රයිවසි එකට හානියක් වෙන්න පුළුවන් නිසා. හරිද? වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. මම කියන්නම් මේක කොහොමද කරගන්නේ කියලා. මම උන ටෝක් බෑක් උත් දාගන්නවා. පඩ්ලේස් වෙන්න. ඊපස්සේ මම මෙන්න මේ විදිහේ WhatsApp app එක උඩ එකපාරක් ටච් කරගන්නම්. ඊට පස්සේ මෙතන මම මේ උඩ more option කියන තීත්තුන උඩ ඔබලා මෙන්න මේ settings කියන එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ. ඊට පස්සේ මෙතන මේ account කියලා එකක් තියෙනවා. මම මේ account කියන එක උඩ ටච් කරගන්නවා. හරිද? ඉතින් ඊට පස්සේ මේ උඩ තියෙනවා දෙවෙනියට තියෙනවා fast keys කියලා. ඔයා මෙන්න මේක උඩ එකපාරක් මේ විදිහට ටච් කරගන්න ඕනේ. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ ෆීචර් එක ළමයි මේ ඔයාගේ ෆෝන් එකේ දැන්ටමත් පින්නන්නේ නැත්තම් ඔයා ඔයාගේ WhatsApp එක Play Store එකට ගිහින් අප්ඩේට් කරගන්න. එතකොට ඔයාලට මේ ෆීචර් එක පෙන්නයි. හරි? ඊට පස්සේ යටින් ඔයාලට පේනවා ඇති මේ විදිහට create passkey කියලා කොළ පාටින් බටන් එක. මම මෙන්න මේක උඩ එකපාරක් ටච් කරගන්නම්. පස්සේ මේ වගේ කෙනෙක් මේ විදිහට එනවා. මේ ඊට පස්සේ මෙතන මේ යට create කියලා බටන් එක දෙන්න. ඔයාගේ ෆෝන් එකේ select වෙලා තියෙන ඔයාගේ password ඔයාගේ WhatsApp එකට උඩින්ම මේ ඔයා connect වෙලා දෙන mail එක තමයි එතනට add උනේ. මම මෙතනට මගේ fingerprint එක තියන්න. ඊට පස්සේ මේ වගේ passkey එක create වුණා. හරිද? ඔයාට නැත්තම් දැන් මම මේක පොඩ්ඩක් delete කරගන්නම්. ඔයාට මම delete කරගෙන පෙන්නන්නම්. අපිට මේක delete කරන්නත් පුළුවන් ඕන වෙලාවක. මෙන්න මේ විදිහට passkey කියන එක උඩ ටච් කරලා ඔයාට ඕන හරිද? මෙන්න මේ save another way කියන එක උඩ ටච් කරලා ඔයාට පුළුවන් ඔයාගේ වෙන මේල් එකක් ඔයාගේ ෆෝන් එකේ තියෙන වෙන මේල් එකක් මෙතනට දෙන්න පුළුවන්. මෙන්න මේ create කියන එක උඩ ටච් කරලා නැත්නම් default select වෙලා තියෙන එකෙන් ඔයාට මෙන්න මේ විදිහට passkey එක හදාගන්න පුළුවන්. හරිද? දැන් මම මේ හදාගෙන තියෙන්නේ. ඉතින් ඒකින්ද ඔයා මේක try කරලා බලන්න ඔයාගේ ෆෝන් එකටත්. ඉතින් මේ මම මේක ආයෙ වාට account එක delete කරලා මේකේ log වෙන්න කොහොමද කියලා පෙන්නන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ඔයාගේ කාලෙමයි නාස්ති වෙන්නේ. ඔයාට හරිම ලේසි ඔයාගේ ෆෝන් එකට මේකේ log වෙන්න හරිම ලේසි. ඉතින් ඒක නිසා ඔයාට නම්බර් එක ගහලා ඉස්සරහට ගිය ගමන්ම ඔයාගේ එක ඒ කියන්නේ OTP කෝඩ් එකක් එන්න නැතුව ඔයාගේ Google account එකෙන්ම නිකම්ම verify වෙනවා.
හරිද? ඉතින් ඔයාගේ සිම් එක ගලවලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ සිම් එක නැති වෙලා තිබ්බත් ඔයාලට මේක මේ හරහා ඔයාගේ WhatsApp එකට ආපහු නැවත ඉක්මනටම සුළු කාලයකින් ලොග් වෙන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක් වේවා.